මේකත් විශේෂ ගානක්. එතකොට මේක ඇවිල්ලා 2015 O level මේ වගේ ගානක් එතකොට ඇවිල්ලා තියෙනවා මෙහෙම එකක්. ඒ කියන්නේ හොඳයි නම් ඒක සෙට් වෙමු. භාග ධන සමගාමී සමීකරණය. එතන භාගත් එක්ක සමගාමියක් ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අනිත් ඒවා වගේ එහෙම එකක් නෑ ඇවිල්ලා. හරි. එතකොට මේක කියමු එතකොට මේකේ අපිට කියලා තියෙනවා නේවාසිකාගාරයක සිටින සිසුන්ට අලුත් නිල ඇඳුම් ලැබීමට නියමිතව ඇත. සෑම ගැහැණු ළමයෙකුටම බ්ලවුස් එකක් හා සායක්. එතකොට බ්ලවුස් එකක් හරි එතකොට බ්ලවුස් එකකුයි සායකුයි දෙනවා. සෑම පිරිමි ළමයෙකුටම කමීසයක් හා කලිසමක්ද ලැබීමට නියමිතය. කියලා තියෙනවා බ්ලවුස් එකක් මැසීමට සුදුරිදි මීටර එකක්. එතකොට ගැහැණු ළමයිගේ උඩ කොටස මහන්න සුදුරිදි මීටර එකක්. එතකොට කමීසයක් මහන්න සුදුරිදි මීටර එකමාරක්. මේකේ හොඳම සීන් එක තමයි ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම උඩ කොටස එතකොට සුදු පාටින් තමයි වැඩේ එතකොට කෙල්ලලා තියෙන්නේ. ඊට පස්සේ තවද සායක් මැසීමට නිල් රෙදි මීටර එකමාරක්ද කලිසමක් මැසීමට නිල් රෙදි මීටර දෙකක්. එතකොට යට කොටස එතකොට සායක් මහන්න එකමාරයි. එතකොට කලිසමක් මහන්න මීටර් 2යි. එතකොට ඒව නිල් පාටින් අවශ්‍ය මුළු සුදු රෙදි ප්‍රමාණය අපිට දීලා තියෙනවා. මීටර් 72ක් වන අතර අවශ්‍ය මුළු නිල් රෙදි ප්‍රමාණය මීටර් 100ක් වේ කියලා දීලා තියෙනවා. ගැහැණු ළමයින් ගණන x ද පිරිමි ළමයින් ගණන y ද ලෙසගෙන x හා y අඩංගු සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. පොඩ්ඩක් නිකන් පිළිවෙලට කියන්නේ ඒක ලොකු එතකොට ප්‍රශ්නයක් නෑ. මේක රෝම ඉලක්කම් එකේ සමගාමී සමීකරණ යුගලය ගොඩනගන එක අපි පොඩ්ඩක් බලමු. එතකොට ගැහැණු ළමයි x ප්‍රමාණයක් අපිට ගැහැණු ළමයි x ප්‍රමාණය දැන් මේකේ අර සුදු නිල් කතාවනේ යන්නේ. එහෙනම් මේ එතකොට ගැහැණු ළමයෙකුට උඩ එතකොට බ්ලවුස් එකක් මහන්න මම දන්නේ මීටර 1යි යන්නේ. එහෙනම් 1 මීටරේ ගානේ ගැහැණු ළමයි x ප්‍රමාණයටම 1x කියලා අපි දාන්නේ නැහැ. අපි x කියලා මෙහෙම දානවා. හරි. 1x කියන්නේ ඒක කොහොමද ඉස්සරහ තියෙනවා. x එකතු කිරීම එතකොට පිරිමි ළමයිට කමීසයක් මහන්න ගන්න එතන කතාවක් තියෙනවා. මීටර 1.5ක්. මීටර 1.5ක් යනවා එක්කෙනෙකුට. එහෙනම් පිරිමි ළමයි y ප්‍රමාණයක් ඉන්නවා 1.5යි y. එතකොට මේ ඔක්කොටම සුදු රෙදි මීටර 72ක් යනවා. අන්න එක සමීකරණයක් නම් ගොඩ නැගුවා. ඊට පස්සේ ඊළඟ සමීකරණයට අපි යමු. ඊළඟට සායක් මහන්න නිල් රෙදි මීටර 1.5යි. සායක් මහන්න නිල් රෙදි මීටර 1.5යි. හැබැයි ගැහැණු ළමයි x ප්‍රමාණයක් ඉන්නවා. කලිසමක් මහන්න නිල් රෙදි මීටර 2යි. එතකොට එතන ඉන්නේ පිරිමි ළමයි y ප්‍රමාණයක් ඉන්නවා. ඔක්කොම නිල් රෙදි ප්‍රමාණය 100යි. අන්න බලපන් මේක තමයි සමීකරණ 2. ඔක තමයි එන්නේ. ඕක ලියලා ඉරි දෙකක් ගහන්න ඕන රෝම ඉලක්කම් එකට. ඊට පස්සේ තමයි අපි වැඩේ පටන් ගන්නේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 කියලා තියෙනවා සමගාමී සමීකරණ යුගලයේ විසඳා නේවාසිකාගාරයේ සිටින ගැහැණු ළමයින් ගණනත් පිරිමි ළමයින් ගණනත් හොයන්න. හරි. මම මේක චුට්ටක් සරල කරලා වැඩේ නතර කරනවා. එතනින් එහාට සුරු කරගෙන යන්න පුළුවන් නේ. හරි. එතකොට අපිට මේ ඒතර භාග ගතිය නැති කරගන්න එක තමයි මේකේ තියෙන හොඳම කතාව. එතකොට මම මේකේ x ධන මේ භාගයක් මෙහෙම තියෙනවට වඩා මේකේ මිශ්‍ර විෂම කරන එක හොඳයි. එතකොට මේක එනවා දෙකෙන්. එතකොට දෙවරක් එක එනවා 2යි 3යි. ඒක ප්‍රශ්නයක් නෑ නේ. හරි. සමානයි 72. මම මේක ගන්නවා එක සමීකරණයක් විදිහට ගන්නවා. ඊළඟ මේකත් මට ලියා ගන්න පුළුවන් 2න් 3යි x එකතු කිරීම 2y සමානයි 100යි. හරිනේ. කිසිම අමාරුවක් නැහැ. ඔබ ගන්න පුළුවන්. හරි. දැන් අපිට මේ මගුල තියෙන්නේ මොකද්ද? මේකේ ඇවිල්ලා තියෙන භාගයක්. භාගය අපිට චාටර්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? 2 නැති කරන්න ඕනේ. එහෙනම් මේක මගලා දාපන්. එහෙම බෑනේ බං. එහෙනම් සාධාරණ ක්‍රමයකට දාන්න ඕනේ. කොහොමද? මම මේ හැම පදයක්ම දෙකෙන් ගුණ කරනවා. උඹලට බලපල්ලා. එතකොට මරුවට සෙට් වෙනවා. 1 ගුණ කිරීම 2. හරි. මම එක සමීකරණ දෙකකින් ගුණ. ඇයි මෙතන භාගෙ විතරයි 2 තියෙන්නේ. මෙතනත් භාගයක් තිබ්බොත් මෙතනත් භාගයක් තිබුණා මේ තුනටම ගැලපෙන පොදු හරයකින් තමයි වැඩි කරන්නේ. හරි. එතකොට දැන් x දෙකෙන් වැඩි වෙනවා. ඊපලස 2x. මේක දෙකෙන් වැඩි වුණාම දෙකට දෙක අන්න කැපිලා යනවා 3y එනවා. අමාරු නේද? අන්න බලපන්. ලස්සනට මේකේ මේ දෙක නැති වෙලා ගියා. 72 දෙකෙන් නැති වුණාම එකෙන් වැඩි වුණාම 144ක් එනවනේ. 144ක් එනවා. ඒක සමීකරණක 3 කියලා ගන්න. හරි. දැන් ඊළඟට මොකද කරන්නේ? මේකේ දෙක විතරයි හරියට තියෙන්නේ. හරි කියපන්කො. එහෙනම් දෙක සමීකරණෙත් වැඩි කරපම් දෙකේ. හරි. දැන් මොකද? මේක දෙකෙන් වැඩි කරනකොට මෙතන 3යි x වෙනවා. හරි. එකතු කිරීම මූ දෙකෙන් වැඩි දැන් මේකත් වැඩි කරන්න මේකත් වැඩි කරන්න මේකත් හැම පදයක්ම වැඩි කරන්න යනවා. එතකොට මේක 4යි y වෙනවා. සමානයි. මෙතන 100 දෙකෙන් වැඩි වුණාම 200. මේක සමීකරණාංක 4. හරියටම හරි. එතකොට මෙන්න මේ දෙක ගත්තම අපිට මේක අපේ නෝමල් සමගාමී දෙකක් වෙනවා. නෝමල් සමගාමී සමීකරණ යුගලයක් වෙනවා. එතකොට දැන් මේකේ පුළුවන්නේ. දැන් මේකේ හරි අපි සම්ගුණක සමාන කරගත්තා වැඩේ කරගෙන ගියා. එතකොට මෙතනින් එහාට හදාගෙන යන්න බැරි එකක් ඉතින් මේක කියලා දිලා වැඩක් නැහැ නේ බං. එතකොට මෙන්න මේ කෑල්ල කොහොමද නෝමල් සමගාමියක් විදිහට අපි හදාගත්තේ. හරි. එහෙනම් මේ දෙක ගත්තට පස්සේ මෙතනින් එහාට සුළු කරගෙන ගිහිල්ලා උත්තරේ ගන්න එක උඹලට බාරයි. මෙතන තමයි මගේ උදව් ඔබලට හම්බ වුනේ. ඇයි?
අපිට මේකේ තියෙන්නේ භාග සහ සමගාමී දෙක එකතු කරලා. ඉතින් මේක විශේෂ ගණනක්. එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් හදලා යන්න ඕනි.